ශ්‍රිත දෙකක ගුණිතයක අවකලන සංගුණකය. දැන් මෙතන fx සහ gx කියන්නේ x හි අවකලයේ ශ්‍රිත දෙකක් කියලා ගත්තොත් fx වරක් gx කියන ශ්‍රිතයේ අවකලන සංගුණකය සමාන වෙනවා fx වරක් gx වල අවකලන සංගුණකය දාන gx වරක් fx වල අවකලන සංගුණකයට. දැන් මෙතන අපි ශ්‍රිත දෙකක ගුණිතයක් ගැන කතා කරන නිසා අපි මේක හඳුන්වනවා ගුණිත නීතිය කියලා. එහෙනම් අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගන්නවා hx කියන්නේ මේ fx සහ gx කියන ශ්‍රිත දෙකේ ගුණිතය කියලා. එහෙනම් අපිට hx වල අවකලන සංගුණකය මේ සීමාවට සමානයි කියලා ලියා ගන්න පුළුවන්. දැන් අපි මේ පද දෙකට ආදේශ කරනවා h x ධන h කියන්නේ fx ධන h වරක් gx ධන h. එතකොට hx කියන්නේ fx gx. දැන් ඊළඟට අපි මේ වගේ පද දෙකක් මේ සමීකරණයට එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ධන fx ධන h වරක් gx කියලා පදයකුයි ඍණ fx ධන h වරක් gx කියලා පදයකුයි මේ සමීකරණයට එකතු කරලා තියෙනවා. දැන් මෙතනදී මේ පද දෙක එකතු කරා කියලා මේ සමීකරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි මෙතන ධන පදයකුයි ඍණ පදයකුයි තමයි එකතු කරන්නේ. දැන් මේ පද දෙක ධනයි ඍණයි නිසා ඒ දෙක ඉවත් වෙලා යනවා. ඒක නිසා මේ සමීකරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඊළඟ පියවරේදී අපි මෙන්න මේ පදයයි මුලින්ම සලකමු. දැන් අපිට පේනවා මේ දෙක ගත්තාම මේ දෙකටම පොදුයි fx ධන h කියන පදේ. එහෙනම් අපිට මේ දෙක ලියන්න පුළුවන් fx ධන h වරක් gx ධන h ඍණ gx කියලා. ඊට පස්සේ අපි මේ දෙක ගත්තොත් මේ දෙකට පොදුයි gx කියන පදේ. එහෙනම් මේක ලියන්න පුළුවන් gx වරක් fx ධන h ඍණ fx කියලා. දැන් අපි මෙතන බැලුවොත් මෙතන තියෙන්නේ ශ්‍රිත දෙකක ගුණිතයක්. එතකොට මෙතන තියෙන්නේ ශ්‍රිත දෙකක ගුණිතයක්. ඒක නිසා මේ මුළු ප්‍රකාශනයේම සීමාව කියන එක අපිට වෙන වෙනම සීමා විදියට ලියා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ h බිඳුව කරා ආසන්න වෙනකොට fx ධන h වල සීමාව වරක් h බිඳුව කරා ආසන්න වෙනකොට මෙන්න මේ ප්‍රකාශනයේ සීමාව ධන gx වරක්. මෙතන gx කියන්නේ අපිට නියතයක් කියලා ගන්න පුළුවන්. මොකද මේකේ h පදයක් නැහැ. එහෙනම් gx වරක් h බිඳුව කරා ආසන්න වෙනකොට මේ ප්‍රකාශනයේ සීමාව. දැන් මෙතන h බිඳුව කරා ආසන්න වෙනකොට fx ධන h සමානයි fx. මොකද මෙතන h බිඳුව වෙනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? gx වල අවකලන සංගුණකය කියන එක. එහෙනම් fx වරක් gx වල අවකලන සංගුණකය ධන මෙතන එන්නේ gx වරක් fx වල අවකලන සංගුණකය. මොකද මේ තියෙන්නේ fx වල අවකලන සංගුණකය. එහෙනම් දැන් අපිට මෙතන ලැබිලා තියෙනවා hx වල අවකලන සංගුණකය. ඒ කියන්නේ fx gx කියන ශ්‍රිත දෙකේ ගුණිතයේ අවකලන සංගුණකය සමාන වෙනවා fx වරක් gx වල අවකලන සංගුණකයේ දාන gx වරක් fx වල අවකලන සංගුණකයට. දැන් අපි බලමු උදාහරණයක්. දැන් මෙතන අපිට කියනවා x වර්ගයේ ධන 1 වරක් x ඝනයේ ධන 5 කියන ශ්‍රිතයේ අවකලන සංගුණකය හොයන්න. දැන් එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් x වර්ගයේ ධන 1 වරක් x ඝනයේ ධන 5 අවකලන සංගුණකයේ ධන x ඝනයේ ධන 5 වරක් x වර්ගයේ ධන 1 අවකලන සංගුණකය කියලා. දැන් අපිට මේ පද දෙක වෙන වෙනම සුළු කරන්න තියෙන්නේ. මුලින්ම x වර්ගයේ ධන 1 වරක් x ඝනයේ ධන 5 අවකලන සංගුණකය. දැන් මෙතන x ඝනය කියන එකේ අවකලන සංගුණකය අපිට හොයන්න පුළුවන් බල නීතිය යොදාගෙන. දැන් බල නීතිය කියන්නේ මොකද්ද? n වල අවකලන සංගුණකය සමාන වෙනවා n වරක් x n ඍණ 1ට.
එහෙනම් මෙතන x ඝනයේ අවකලන සංගුණකයේ සමානයි 3 වරක් x වර්ගයට. මෙතන 5 කියන්නේ නියතයක්. ඒක නිසා 5ේ අවකලන සංගුණකයේ බිඳුවයි. දැන් මෙතන x ඝනයේ ධන 5 වරක් x වර්ගයේ අවකලන සංගුණකයත් අපිට මේ බල නීතිය යොදාගෙන සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ 2x. එතකොට 1 කියන්නේ නියතයක් නිසා 1ේ අවකලන සංගුණකයේ බිඳුවයි. දැන් මේ පද ටික සුළු කරාම අවසානයේ අපිට ලැබෙනවා 5x4 ධන 3x වර්ගය ධන 10x කියලා. දැන් අපි තවත් උදාහරණයක් බලමු. දැන් මෙතන තියෙන්නේ 1ට x වරක් x ධන 3. අපිට මෙතනදිත් ගුණිත නීතිය භාවිතා කරලා අවකලන සංගුණකය හොයන්න පුළුවන්. අපි මේක ලියා ගන්නවා 1ට x වරක් x ධන 3ේ අවකලන සංගුණකයේ ධන x ධන 3 වරක් 1ට x වල අවකලන සංගුණකය කියලා. දැන් මෙතන x ධන 3ේ අවකලන සංගුණකය. අපි දන්නවා x වල අවකලන සංගුණකය 1යි. මෙතන 3ේ අවකලන සංගුණකය 0යි. එහෙනම් මෙතන එන්නේ 1ට x වරක් 1 ධන x ධන 3 වරක් 1ට x වල අවකලන සංගුණකය. 1ට x අපි දන්නවා ලියා ගන්න පුළුවන් x වල ඍණ 1ේ බලය කියලා. එහෙනම් දැන් මෙතනත් අපිට මේ x වල බලයක් තියෙන්නේ. ඒක නිසා මේ බල නීතිය යොදාගෙන අපිට සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන එන්නේ ඍණ 1 වරක් x වල ඍණ 1 ඍණ 1. ඒ කියන්නේ ඍණ 2ේ බලය. එහෙනම් අපිට මේ පද ටික සුළු කරාම ලැබෙනවා 1ට x ඍණ x ධන 3 බෙදීම x වර්ගය කියලා. දැන් අපි ශ්‍රිත දෙකක බෙදීමක අවකලන සංගුණකය ගැන තමයි බලන්න යන්නේ. දැන් මෙතන කියනවා fx සහ gx කියන්නේ x හි අවකලයේ ශ්‍රිත දෙකක් නම් fx බෙදීම gx වල අවකලන සංගුණකය. අපිට ලියන්න පුළුවන් gx වරක් fx වල අවකලන සංගුණකය ඍණ fx වරක් gx වල අවකලන සංගුණකය බෙදීම මේ gx වල වර්ගය. දැන් මෙතන අපි ශ්‍රිත දෙකක බෙදීමක් එහෙමත් නැත්නම් ලබ්ධියක් ගැන කතා කරන නිසා අපි මේකට ලබ්ධි නීතිය කියලා කියනවා. එහෙනම් අපි දැන් මේකත් සාධනය කරන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි මෙතනත් මුලින්ම ගන්නවා hx කියන්නේ fx බෙදීම gx කියලා. එතකොට එහෙනම් අපිට hx වල අවකලන සංගුණකය මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපිට මේ පද සුළු කරන්න පුළුවන් පොදු හරයකට අරගෙන ඊට පස්සේ අපි කරන්නේ කලින් සාධනයේදී වගේම මේ විදිහට ධන පදයකුයි ඍණ පදයකුයි එකතු කරනවා. දැන් මෙතනදී අපි එකතු කරලා තියෙන්නේ gx fx කියන පදය. මෙතන ඍණ gx fx කියලා පදයකුයි ධන gx fx කියලා පදයකුයි එකතු කරලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි මෙන්න මේ පදයයි එකට අරගන්නවා. ඒ දෙක එකට අරගත්තාම අපිට පේනවා මේ දෙකේම gx කියන පදය පොදුයි. ඒක නිසා අපිට මේක ලියා ගන්න පුළුවන් gx වරක් fx ධන h ඍණ fx බෙදීම h. ඒ කියන්නේ අපි වෙනම h වලින් බෙදනවා. එතකොට මෙතන ඊළඟට මේ දෙක එකට අරගත්තාම fx කියන පදය පොදුයි. එහෙනම් fx වරක් gx ධන h ඍණ gx බෙදීම h. ඊට පස්සේ මෙතන හරේ තව පද දෙකක් ඉතුරු වෙලා තිනවා. අපි ඒකෙන් බෙදනවා. ඒ කියන්නේ gx ධන h වරක් gx. දැන් මෙතන ශ්‍රිත දෙකක බෙදීමක් තියෙන්නේ. ඒක නිසා අපිට මේ ශ්‍රිත දෙකක බෙදීමක සීමාව එම ශ්‍රිතවල සීමාවල බෙදීමක් විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මෙතන gx කියන්නේ නියතයක් නිසා අපිට ලියා ගන්න පුළුවන් gx වරක් මේ ප්‍රකාශනයේ සීමාව කියලා. එතකොට මෙතන fx කියන්නේත් නියතයක්. ඒක නිසා fx වරක් මේ ප්‍රකාශනයේ සීමාව. දැන් අපි මේ ටික සුළු කරොත් මෙතන gx වරක්
දැන් මෙතන අපිට ලැබිලා තියෙන්නේ fx වල අවකලන සංගුණකය කියන එක. එහෙනම් gx වරක් fx වල අවකලන සංගුණකය ඍණ fx වරක් මෙතන තියෙන්නේ gx වල අවකලන සංගුණකය. එහෙනම් fx වරක් gx වල අවකලන සංගුණකය බෙදීම දැන් මෙතන h බිඳුව කරා ආසන්න වෙනකොට gx ධන h gx ට සමාන වෙනවා. එහෙනම් මෙතන හරයට එන්නේ gx වරක් gx. ඒ කියන්නේ gx වර්ගය. එහෙනම් මෙතන hx වල අවකලන සංගුණකය. ඒ කියන්නේ fx බෙදීම gx වල අවකලන සංගුණකය සමාන වෙනවා gx වරක් fx වල අවකලන සංගුණකය ඍණ fx වරක් gx වල අවකලන සංගුණකය බෙදීම gx වල වර්ගයට. ඒ වගේම දැන් මෙතන gx කියන්නේ හරේ තියෙන ශ්‍රිතය, fx කියන්නේ ලවයේ තියෙන ශ්‍රිතය. එහෙනම් හරේ තියෙන ශ්‍රිතය වරක් ලවයේ තියෙන ශ්‍රිතයේ අවකලන සංගුණකය ඍණ ලවයේ තියෙන ශ්‍රිතය වරක් හරේ තියෙන ශ්‍රිතයේ අවකලන සංගුණකය බෙදීම මේ හරේ තියෙන ශ්‍රිතයේ වර්ගය කියලා අපිට ශ්‍රිත දෙකක බෙදීමක අවකලන සංගුණකය ලියන්න පුළුවන්. එහෙනම් දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. දැන් මෙතන පහරින x බෙදීම පහදන x වල අවකලන සංගුණකය හොයන්න තියෙන්නේ. දැන් අපිට මේ විදිහට මේක ලියා ගන්න පුළුවන්. දැන් හරේ තියෙන ශ්‍රිතය වෙන්නේ පහදන x. එහෙනම් පහදන x වරක් මෙතන තියෙන්නේ පහරින x. එහෙනම් පහරින x වල අවකලන සංගුණකය ඍණ පහරින x වරක් පහදන x වල අවකලන සංගුණකය බෙදීම පහදන x වල වර්ගය. හරේ තියෙන්නේ පහදන x. දැන් අපි මේක සුළු කරොත් පහදන x වරක් පහරින x වල අවකලන සංගුණකය. දැන් පහ කියන්නේ නියතයක්. ඒක නිසා පහේ අවකලන සංගුණකය බිඳුවයි. මෙතන ඍණ x වල අවකලන සංගුණකය ඍණ 1යි. ඍණ පහරින x වරක් මෙතන පහදන x වල අවකලන සංගුණකය 1යි. බෙදීම පහදන x වල වර්ගය. දැන් මේ පද ටික සුළු කරාම අපිට අවසාන වශයෙන් ලැබෙනවා ඍණ 10 බෙදීම පහදන x වල වර්ගය කියලා. දැන් අපි තවත් උදාහරණයක් බලුවොත් මෙතන තියෙන්නේ x බෙදීම x වර්ගයේ ධන එකේ අවකලන සංගුණකය හොයන්න. දැන් මේකත් අපිට ශ්‍රිත දෙකක බෙදීමක් නිසා මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මුලින්ම හරේ තියෙන ශ්‍රිතය වෙන්නේ x වර්ගයේ ධන එක x වර්ගයේ ධන එක වරක් x වල අවකලන සංගුණකය ඍණ x වරක් x වර්ගයේ ධන එකේ අවකලන සංගුණකය බෙදීම x වර්ගයේ ධන එකේ වර්ගය. දැන් x වර්ගයේ ධන එක වරක් x වල අවකලන සංගුණකය 1යි ඍණ x වරක් x වර්ගයේ ධන එකේ අවකලන සංගුණකය වෙන්නේ 2x. බෙදීම x වර්ගයේ ධන එකේ වර්ගය. දැන් මේ පද ටික තවත් සුළු කරාම අපිට ලැබෙනවා x වර්ගයේ ධන 1 ඍණ 2x වර්ගයේ බෙදීම x වර්ගයේ ධන එකේ වර්ගය කියලා. ඒ කියන්නේ 1 ඍණ x වර්ගයේ බෙදීම x වර්ගයේ ධන එකේ වර්ගය. එහෙනම් x බෙදීම x වර්ගයේ ධන එක කියන ශ්‍රිතයේ අවකලන සංගුණකය වෙන්නේ 1 ඍණ x වර්ගයේ බෙදීම x වර්ගයේ ධන එකේ වර්ගය.